ඔයගොල්ලන්ට පේනවනේ මගේ මනි චැලෙන්ජ් එක. ඉතින් දැනට මම ගොඩාක් මේකේ ෆිල් කරලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ සාමාන්‍යයෙන් මම මෙහෙමයි කරන්නේ මේකෙදි. මම එක රෝ එකක්, ඒ කියන්නේ එක පැත්තක් එක දිගටම කරගෙන ගිහිල්ලා ඒක කම්ප්ලීට් නම් මේ පැත්තෙන් හරියක් දානවා. දැන් මේ පැත්තෙන් කම්ප්ලීට් වෙනවා නම් මෙතනින් හරියක් දානවා. හැබැයි මේ පැත්තෙන් තාම එකක්වත් කම්ප්ලීට් වෙලා නැහැ. මේ පැත්තෙන් 3ක් කම්ප්ලීට් වෙලා තියෙනවා. සමහරක් වෙලාවට මම හරි ආසයි කොටු කපන්න. දැන් ඕගොල්ලොන්ට ඒ කියන්නේ එහෙම කොටු කපද්දි ඒක මට පොඩි මොටිවේෂන් එකක් වෙනවා මගේ ජීවිතේට. එහෙම කපන එක. ඒ හින්දා මම කරන දෙයක් තමයි මං ගාව රුපියල් 1000ක් ඉතිරි කළා නම් මම මෙන්න මේ 1000 කියන කොලේ කපනවට වඩා මම ඒ වෙලාවේ මගේ මානසික මට්ටමත් එක්ක මම හිතනවා එක්ක 500ව දෙකක් කපන්න. එහෙම නැත්නම් 100 කොළ වලින් හරි මම 100 කොළ 5ක් කපලා ඉතුරු එක 500 කොළයක් කපනවා. ඒ වගේ අර වැඩිපුර ප්‍රමාණයක් ඉවර කරගන්න තමයි මට ඕනේ. සහ අනිත් එක තමයි මගේ මේකේ ඔක්කොම කොටු කැපුවට පස්සේ මේ විදිහට 10න් කොළ 19ක් 500න් කොළ 21ක් 100න් කොළ 31ක් 50න් 30ක් 20න් 19ක් 10න් 15ක් විදිහට මට එකතු වෙන ගණන් ටික තමයි මේ. කොහොම හරි අවසානයේදී මගේ මේ බොක්ස් එකේ රුපියල් 34630ක් තියෙන්න ඕනි. ඊට අමතරව අපි හිතන්න අපි මේ ඔක්කොම මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා කියලා.